Hello guys, welcome to Tarot with you. අද මම ඔයාලට ගෙන එන්නේ ටැරොට් ඉගෙන ගන්න ආස අයට ටැරොට් ඉගෙන ගැනීම පහසු වෙන විදිහට ටැරොට් රීඩින් ඉගෙන ගන්න කොහොමද කියලා තමන්ම ටැරොට් රීඩින් එකක් බලාගන්න කොහොමද කියලා දැන ගැනීමට ඉගෙන ගැනීම පහසු වෙන විදිහට ටැරොට් ගැන වීඩියෝ මාලාවක් මේ ටැරොට් කාඩ් 78 ගෙන ටැරොට් රීඩින් එක ටැරොට් කාඩ් 78කින් සම්මානිත වෙනවා ටැරොට් රීඩින්ස් මේ කාඩ් 78 ගැනම එකින් එක වීඩියෝ මාලාවක් විදිහට ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා මේ ටැරොට් ඉගෙන ගන්න අය වෙනුවෙන්ම ඒ වගේම ඊට කලින් මුලින්ම කියලා දෙන්න මේ ටැරොට් රීඩින්ස් කියන්නේ මොනවද මේ ටැරොට් කියන්නේ කියලා ටැරොට් රීඩින්ස් අද ලෝකපුරා ප්‍රචලිත වෙලා තියෙන ප්‍රබල ඉතප්පල අනාවැකි කියන ක්‍රමයක් මේ බටහිර රටවල් වල ඉතා ප්‍රබල අනාවැකි ක්‍රමයක් තමයි ටැරොට් රීඩින්ස් කියන්නේ. ටැරොට් රීඩින්ස් ටැරොට් කාඩ් 78කින් සමන්විත වෙනවා. මේ ජීවිතේට ඉතා වර්ධ ප්‍රබල අනාවැකි කියවීමේ හැකියාව තියෙනවා. ටැරොට් රීඩින් මගින් ආදිත සම්බන්ධතා පිළිබඳ සියලු කරුණු සහකරු සහකාරී පෙම්වතා පෙම්වතිය එහෙම නැත්නම් කාශ්‍යක ගැන එක්ස් ගැන ඒ වගේම ඔයාගේ හස්බන්ඩ් ගැන වයිෆ් ගැන එහෙම නැත්නම් ඔයා කවරෝ කෙනෙක් ඔයාට ඕනේ කවුරු ගැන හෝ දැනගන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් ගැන, ඔයාගේ හිතේ ඉන්න කෙනෙක් ගැන, මේ ඕන කෙනෙක් ගැන ටැරොට් රීඩින් එකක් බලලා ඔයාලට එයා ගැන, එයාගේ හිතේ තියෙන දේවල්, ඒ වගේම ඔයා ගැන, ඔයාගේ අනාගතය ගැන, ඒ වගේ ඔයාලට කවර හෝ දෙයක් ගැන ඕනම දෙයක් ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම ටැරොට් මගින් ප්‍රසන්ටේජ් එක බලන්න පුළුවන්. ඒ කියන්නේ විවාහ පොරොන්දම් බලද්දි වගේ මේකේ ඔයාලා දෙන්නේ අතර ගැළපීම ඔයාලගේ ගැළපීම ප්‍රතිශතයක් වශයෙන් කොච්චරද කියලා බලන්න පුළුවන්. ඒ වගේම ටැරොට් ස්ප්‍රෙඩ් බලන්න පුළුවන්. ටැරොට් ස්ප්‍රෙඩ් මගින් ලව් ස්ප්‍රෙඩ් තියෙනවා. ඒ වගේම ආදරය ගැන ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට ප්‍රශ්න කීපයක්ම ස්ප්‍රෙඩ් එකක් විදිහට ගෙනල්ලා බලන්න පුළුවන්. එක ප්‍රශ්නයේ කොටස් කීපයක්ම අනු කොටස් වලට බෙදලා ස්ප්‍රෙඩ් එකක් විදිහට විවාහය ගැන, ආදරය ගැන, අතට ව්‍යාපාර ගැන, රැකියාව ගැන මේ ඕනෑ දෙයක් ගැන ටැරොට් ස්ප්‍රෙඩ් බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඉදිරි ජීවිතය ගැන, අනාගතය පිළිබඳ අධ්‍යාපනය ගැන, ජයග්‍රහණ ගැන, විවාහය ගැන, අතට ව්‍යාපාර සාර්ථකත්වය ගැන, දරුවෝ ගැන, පවුලේ අයගේ අනාගතය ගැන, ඔයාගේ අනාගතය ගැන, අතට විදේශගත වීම ගැන, රැකියාව පිළිබඳ මේ අනාදී විදියට ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් පිළිබඳව මේ ටැරොට් රීඩින් මගින් දැනගන්න පුළුවන්. ඉතින් ඒ ටැරොට් රීඩින් එක බලන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට ටැරොට් රීඩින්ස් ඒ කියන්නේ ටැරොට් රීඩින් එකක් බලන්න ටැරොට් කාඩ් පැක් එකක් මගින් තමයි ටැරොට් රීඩින් බලන්නේ. ඒ ටැරොට් කාඩ් පැක් එක කාඩ් 78ක් තියෙනවා. මේ 78 ගැනම අපි තාමත් හොඳින් දැනගන්න ඕනේ ටැරොට් රීඩින් එකක් බලන්න නම්. මේක ඉතින් එක වීඩියෝ එකකින් ගෙන එන්න බෑ. මොකද ටැරොට් කාඩ් 78 ගැනම දැනගන්න ඕනේ. ඒ වගේම ඒ හින්දා එක කාඩ් එකකින් කාඩ් එකට මම වීඩියෝ මාලාවක් විදිහට මේක ගෙන එන්න හිතුවා. මොකද එක වීඩියෝ එකකින් ගෙන එන්නත් බෑ. ගොඩක් දිග වෙනවා. එතකොට ඔයාලට මේක බෝරින් වෙනවත් එක්ක. ඒ හින්දා අපි කාඩ් එකකින් කාඩ් එකට පළවෙනි කාඩ් එකේ ඉඳන් පිළිවෙලටම මම ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා මේ කාඩ් 78 ගැනම. එතකොට ඔයාලට මේක අවසානයේ ඔයාලා විහිම්ම තමන්ම තමන් ගැන ඒ වගේම තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන තමන්ටම ටැරොට් රීඩින් එකක් බලා ගැනීමේ හැකියාව ඔයාලට ලැබේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මේ ටැරොට් රීඩින් ඉගෙන ගැනීමට සූදානම් වෙමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. Goodbye guys.